ඊට පස්සේ වත් පිළිවෙත් හරියටම කරා. මාසයක් කළා ගිය අවුරුද්දේ ජූනි 29 තිබ්බ පූජාවට සම්බන්ධ වුණා. ගිය අවුරුද්දේ 2024කට. ඔව් ජූනි 29 තිබුණේ හරියටම අවුරුද්දකට කලින්. ඊට පස්සේ ජනවාරි ඊට පස්සේ වත් පිළිවෙත් අර විදිහටම කරා. හාමුදුරුවෝ කියපු විදිහටම අර CD එකේ තියෙන විදිහටම කරා. ඊට පස්සේ ජනවාරි වගේ වෙද්දී මේ අපිට සුභාරංචියක් හම්බ වුණා. ඉතින් හාමුදුරනේ දැන්ට මට මාස 8ක් වෙනවා. ඊළඟට හාමුදුරුවෝ මේ පණිවිඩය කියන්න හාමුදුරුවෝ සම්බන්ධ කරගන්න කීප වතාවක් උත්සාහ කරා හරි ගියේ නැහැ. අනේ එහෙමද? ඔව්. ඒක කියන්න තමයි හාමුදුරුවෝ කතා කරේ. බොහොම පිං මේ සමහර වෙලාවට පහුගිය දවස්වල මම මෙහෙ දැන් අර අලුතින් ඉඩමක් අරගෙන සෙනෙහසේ ආශ්‍රමය හදනවානේ. ඔව්. ඉතින් ඒක තමයි හාමුදුරුවනේ ඒකටත් මේ අපි ආධාරයක් කරන්න තමයි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. අනේ ලොකු දෙයක්. මේ දවස්වල වහලේ ගහන කටයුත්තේ ටික කරගෙන යනවා. ඉතින් පහුගිය දවස්වල අර සිමෙන්ති වැඩ ඉතින් බාසුන් නැහැට අත් උදව් දෙන්නේ මමයි තව මේ ළමයි දෙතුන් දෙනෙකුයි ඔය එන පොඩි හාමුදුරුවෝ කීප නමකුයි තමයි ඉතින් අත්වැඩ දෙන්නේ. දැන් තමයි පොඩ්ඩක් මේ දවස්වල වහලේ ගහනකම් පොඩ්ඩක් නවත්තලා ඉන්නේ ඒකයි. නැවතුවට පස්සේ මේ කියන්නේ වහලේ ගහලා ඉවර වෙලා මේ ගර්භණී අම්මලාට සිල් ගන්න වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න යනවා බොයිට. මේ මම දැක්ක දාලා තිනවා සෙවිලිට හඩුවලට ආධාර කරන්න කියලානේ. ඔව් දාලා තියෙන්නේ. ඒක තාම කරන්න පුළුවන් නේද හාමුදුරුවෝ? පුළුවන්. ඒ අර මේ ඒ වෙලාවේ අර දාපු තෙල් සුරේ තාමත් ඒක තියෙනවා. ඒක අපි ගාට කියලා අලුත් කරලා තාමත් ඒක පළඳිනවා මේ සුරේ. කමක් නෑ අර කියලා තියෙන විදිහට මේ සාමාන්‍යයෙන් මාසෙ අලුත් කරලා දාගන්න. ඒක කරන එක හොඳයි. ඊළඟට හාමුදුරනේ මේ දරුපටි හම්බුනාම මාස 3ක් විතර පහුණාට පස්සේ හාමුදුරුවෝ දැදකින්නත් එන්න බලාපොරොත්තු වෙනවා. හරි එන්න කලින් මට අනිවාර්යෙන් මතක් කරලා කෝල් කරන්න. සමහර අය කෝල් කරන්නේ නැතුව එන්නේ කියන්නේ නැතුව එන්නේ. ඒ නිසා මේ මතක් කරලා අනිවාර්යයෙන්ම මේ කෝල් කරලා කියන්න මට හොඳේ වේලාසනේ. එතකොට හාමුදුරනේ ආදායම් අර දාලා තියෙන ගිණුම් අංකෙට ඒ පෝස්ට් එකේ තියෙන ගිණුම් අංකෙට දාන්න පුළුවන්. පුළුවන් නේ. එහෙනම් තෙරුවන් සරණයි හාමුදුරනේ. හරි තෙරුවන් සරණයි.